පුඤ්ඤංචේ පුරිසෝ කෛරා පුරුෂයෙක් ඉදින් පින්කලේ නම් පින්නතනි පින්කලේ නම් විවිධ පින්කම් කලේ නම් කෛරාතේ තම් පුනප්පුනං එය නැවතද නැවතද කරන්නේය. පින් කරන පුජ්‍යලයා එකම පින නැවත 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 කරගන්නවා. එම නැවත 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 එකම පින්කම කරනකොට ඒ පින්කම තුල මහ බලයක් ගොඩනගෙනවා. ආන්ගේ බලය මගේ එළව මෙලව දෙකම සුවපත් කරනවා. අනික මේ රැස් වෙන්නේ මොනවද පින්නතුනි? මේ රැස් වෙන්නේ පින්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කළේ? පින නම් සැපයට නමක්. මා පුණ්‍ය භායි කියන සූත්‍රයෙන් දේශනා කළා මහණෙනි පින කියලා කියන්නේ සැපයට නමක්. එන සැප කැමති සත්වයා වැඩි වැඩියෙන් සැප ලබන්න නම් මොනවද කරන්න ඕනේ? පින් කරන්නයි තියෙන්නේ. ආන් එහෙමනම් පින් කරනකොට අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දස දාන වස්තුවම සම්පූර්ණ කරගන්න කියලා. මොනවද දස දාන වස්තුව කියලා කියන්නේ? ආහාර, පාන, වස්ත්‍ර, සෙය්‍ය. පින්නතනේ සෙය්‍ය කියලා කියන්නේ ඇඳම් පුටු වගේ නිදා ගන්න භාවිතා කරන දේවල්. ගන්ධ කියලා කියන්නේ සුවඳ වර්ග. විලේපන කියන්නේ ආලේපන ද්‍රව්‍ය. ඒ වගේම සඳහන් කළා යාන කියන්නේ මොනවද මේ ශාසනයේ? පින්නතනි යාන කියලා කියන්නේ පාවහන් වලට. පාවහන්, පාපිසි, පාවඩ මේ වගේ දේවලුත් පූජා කරනවා. යානෙන් ගමන් කළා යානී කතාය, වත්තු කතාය, යානී කතාය, අනුට්ඨිතාය, ಪರಿචිතාය. අපි ඔහොම අහනවා සූත්‍රවල. යානෙන් ගියා වගේ. යානෙන් ගියා වගේ කියලා කියන්නේ මේ පාවහන් පැලඳගෙන යනවා කියන එකයි. බොරළු පාරක ඇවිදිනකොට පාවහන් නැතුව යන කෙනයි පාවහන් ඇතුව යන කෙනයි දෙන්නගෙන් පාවහන් දාලා යන කෙනාට හොඳ සුවයක් තියෙනවා. අනික් කෙනාගේ බොරළු වැනෙනකොට ලොකු අපහසුයක් තියෙනවා. ඉතින් යානයකින් යනවා වගේ පහසුවෙන් ගියා කියලා කියන්නේ පාවහන් පැලඳගෙන ගියා කියන කාරණාව. ඉතින් ඒ නිසා එහෙනම් යානා පූජාව කියලා කියන්නේ පාවහන් පූජාව. ආවාස පූජාව. ප්‍රදීප පූජාව සහ උපකරණ පූජාව. ඉතින් මේ විදිහට ආහාර, පාන, වස්ත්‍ර, සෙය්‍ය, ගන්ධ, මාල, විලේපන, යාන, ආවාස, ප්‍රදීප සහ උපකරණ. මේවට කියනවා දස දාන වස්තුව කියලා. පින්නතුනි මේ දස දාන වස්තුවේ අංග 10 නැවත 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 දන් දීලා තියෙනවා නම් මතු සංසාරී ඉපදෙනකොට අහවල් දී අඩුපාඩුයි කියලා දෙයක් නැති තරමටම අවශ්‍ය සියලුම දේවල් Tamanට සම්පාදනය වෙනවා. ඒ සඳහා කළ යුතු කාර්යය තමයි මේ ජීවිතේ දස දාන වස්තුව සම්පූර්ණ කරන එක. වරක් සම්පූර්ණ නම් නැවත කරනවා, නැවත සම්පූර්ණ නම් ආය මුල ඉඳලා කරනවා, ආයෙත් සම්පූර්ණ නම් ආයෙත් මුල ඉඳලා කරනවා. මේ වගේ ප්‍රමාණය වැඩි වෙන්න ඒ කුසලය උච්චතම තත්වයට පත් වෙනවා. දස පුණ්‍ය ක්‍රියාවත් සම්පූර්ණ කරගන්න එක ඊටාම වටිනවා. ඉතින් ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරන්නේ මේ පින එක වතාවක් කරලා නිහඬ වෙන්න එපා. පින කියන එක නැවත නැවත කරගන්න නැවත කරගන්නකොට මෙන්න මේ විදිහට තමයි ප්‍රතිවිපාක සංසාර ගමනට ලැබෙන්නේ. එහෙමනම් පින් කරාම සසර සුවපත් වෙනවා. සිල් රැක්කහම හොඳ තැනක උපදිනවා. හොඳ තැනක ඉපදිලත් සංසාර මඟ සුවපත් වෙනවා නම් ඒක තමයි හැම පැත්තෙම සම්පූර්ණ. සමහර වෙලාවට සමහර ආත්ම සුනක ආත්ම නමුත් කෑම බීමෙන් අඩුවක් නැහැ. බේත් හේත් වලින් අඩුවක් නැහැ. සැපයෙන් සුවයෙන් අඩුවක් නැහැ.
සංසාරේ හොඳටම දන් දීලා තියෙනවා. සීලේ පිළිබඳව ප්‍රශ්නයක් තිබිලා තියෙන නිසා තිරිසන් අපායක ඉපදෙන්න සිද්ධ වෙලා. ඉතින් ඒ නිසා සීලයයි දානයයි දෙක මනාව සම්පූර්ණ කරගන්න කියන එක තමයි අපිට කරන මූලික අවවාදය. දානයෙන් සීලයෙන් සම්පූර්ණ වෙන්න.